සුබෝ වේවා. අපගේ ඇස්ට්‍රෝ ගයිඩර් YouTube නාලිකාවට ඔබ ආදරයෙන් පිළිගන්නවා. ඔබ ධනු ලග්න හිමියෙක්ද? එහෙම නැත්නම් ඔබේ ජීවිතයට ධනු ලග්න කෙනෙක් එවිත් තියෙනවද? අද අපි බලමු ධනු ලග්න හිමියන්ගේ සාමාන්‍ය චරිත ලක්ෂණ මොනවද කියලා. තාමත් ඔබ අපගේ YouTube නාලිකාව subscribe කරන මැතිනම් කරුණාකර අපගේ සේවාව ඇගයීම සඳහා අපගේ YouTube නාලිකාව subscribe කරන්න. අද වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මුලින්ම අපි බලමු ධනු ලග්න හිමියන්ගේ මූලික ස්වභාවය කොහොමද කියලා. ධනු ලග්නය සාමාන්‍යයෙන් සැලකෙන්නේ ගිනි තත්වයේ ලග්නයක් විදිහට. මෙය බ්‍රහස්පති ග්‍රහයා විසින් පාලනය වෙනවා. ඒ නිසා ධනු ලග්න හිමියන් සාමාන්‍යයෙන් ඍජු සහ සත්‍යවාදී, නිර්භීත, ධනාත්මක සිතුවිලි ඇති විශාල සිහින දකින අය. මේගොල්ලන්ට හිතේ නිදහස, එහෙම නැත්නම් ෆ්‍රීඩම් කියන එක මේගොල්ලන්ගේ ජීවිතයේ වැදගත්ම දෙයක්. ආත්මාභිමානය හොඳින් තියෙන නිසා ටිකක් විතර ආඩම්බරකාරියෝ තමයි. සීමාවලට බැදෙන්න නම් ඔවුන් සාමාන්‍යයෙන් කැමති නෑ. ධනු ලග්න හිමියන් හැම වෙලාවෙම ගැඹුරු සිතුවිලි ඇති පුද්ගලයින්. දර්ශනය, ආගම, නීතිය, ඉගෙනීම, සංචාර වගේ දේවල් වලට ඔවුන් ආසයි. ඔවුන් හැම වෙලාවෙම ජීවිතයේ ආර්ථිය මොකක්ද කියලා හිතනවා. ඒත් නිතරම ලස්සනට ඉන්න, ලස්සනට අඳින්න හරිම ආසයි. ඉගෙන ගන්න විතරක් නෙවෙයි, දන්න දේ තවත් කෙනෙකුට ඉගෙනවීමටත්, එහෙම නැත්නම් කියලා දෙන්නත් ඔවුන්ට සහජ හැකියාව තියෙනවා. ගොඩක් අය නොදන්නවා වුණාට ගොඩක් දක්ෂ අලෙවි උපදේශකයන්, ගුරුවරු, නීතිඥයන්, මනෝපදේශකයන්ගෙන් බහුතරයක් ධනු ලග්න හිමියන්. ආදරයේදී ධනු ලග්න හිමියන් විශ්වාසය සහ නිදහස හරියට අගය කරනවා. හරිම ආදරණීයයි. හැබැයි ඔවුන් දක්වන ආදරය, රැකවරණය ආපසු ඔවුන්ටත් බලාපොරොත්තු වෙනවා. පාලනයට ලක් වෙන්න කොහෙත්ම කැමති නෑ. ශ්‍රීජුව කතා කරන නිසා සමහර වෙලාවට වචන නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. හිත රිදුනත් ඇත්තම කියන්න ඔවුන් දෙවරක් පැකිලෙන්න නෑ. අසාධාරණයකදී කෝප වුණත් ඊළඟ තප්පරයේදී ඔවුන් හරිම ආදරණීයයි. ඒ නිසාම ඔවුන් විශ්වාසවන්තයි. මේගොල්ලන්ගේ තියෙන ලොකුම දුර්වලකමක් තමයි ඕවර් කොන්ෆිඩන්ස් නැත්නම් අධිමානිය. කවුරු උදව්වට ආවේ නැතත් මේ වැඩේ මම තනියම හරි කරනවා කියලා කරන වැඩේ මොකක් වුණත් පටන් ගන්නවා. කාලය ශ්‍රමය වෙනුවෙන් කැප කරනවා. වැඩේ ඉවර වෙනකන් කාගෙන කරනවා. ජයග්‍රහණය පේනමානයේදී තවත් අය එකතු වුණත් ජයග්‍රහණය ඔවුන් එක්ක බෙදා ගැනීමටත් ධනු ලග්න හිමියන් පැකිලෙන්නේ නැහැ. අංක 2. වැඩ ආරම්භලා අවසන් නොකිරීම. වැඩක් පටන් ගත්තට පස්සේ ඔගදී වාරා නොබලා ඒ වැඩි කරන නිසා සමහර වෙලාවට අනෙක් අයගේ දායකත්වය ඔබ බලාපොරොත්තු වන තරමට ඔබට නොලැබී යනවා. ඒක නිසාම ආරම්භ කරන ඇතම් පොදු වැඩ හිතේ ඇතිවන කලකිරීම නිසා ඔබට අවසන් කිරීමට නොහැකි වෙනවා. අංක 3. ඉක්මන් තීරණය ගැනීම. ඔබ හැමදේ ගැනම ගැඹුරින් කල්පනා කරන චරිතයක්. ඔබ හැමදේම විශ්ලේෂණය කරනවා. මිනිසුන්ව හොඳින් කියවනවා. මේ හැමදේම නිසා ඔබට හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනැගිලා තිනවා. ඒක නිසාම ඇතම් දේවල් ගැන, පුද්ගලයන් ගැන ඔබ ගන්න, එහෙම නැත්නම් ඔබ ගත්තු තීරණ ඉක්මන් වැඩිද කියලා පස්සේ ඔයාටම හිතනවා. අංක 4. ඍජු වචන භාවිතයෙන් අයෙකුට වේදනාවක් දීම. ඔබ කෙනෙක්ව අගය කරන්න දෙවරක් සිතන්නේ නැහැ. ඒ වගේම යමක් සිද්ධ වෙන්න ඕන විදිහ කොහොමද කියලා ඔබේ හිතේ චිත්‍රයක් තියෙනවා. ඒකට විරුද්ධව යමක් සිද්ධ වෙන හැම වෙලාවකම, එහෙම නැත්නම් වැරද්දක් දැකපු මොහොතේම ඔබ දෙවරක් හිතන්නේ නැතුවම විවෘතව වැරද්ද පෙන්වන්න යනවා. ඒක නිසා ඒ හැම අවස්ථාවකදීම වගේ අන්තිමට ඉතිරි වෙන්නේ මම කලේ හරි දෙයක්. කාගේ හිත රිදුනත් නැතත් ඒක නිසා මට කමක් නැහැ කියන රිත සාක්ෂි විතරයි. මේ දුර්වලතා කීපයත් බුද්ධිමත්ව පාලනය කරගත්තොත් ධනු ලග්න කෙනෙක්ට ඉතා ඉහළට යන්න පුළුවන්. ඉතින් ඔබ ධනු ලග්න හිමියෙක් නම් ඔබේ ශක්තිය, ඔබේ විශ්වාසය, ඔබේ සිහිනයන් සහ ඔබේ sannivedana දක්ෂතාවයන් හරි පැත්තකට භාවිතා කරන්න. එතකොට ඔබව නවත්තන්න කාටවත්ම බෑ. ධනු ලග්න හිමියනි, අද මේ වීඩියෝ එක පිළිබඳව ඔබගේ අදහස් දැනගන්න කැමතියි. ඔබගේ අදහස කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ වලට ඔබත් කැමති නම් ලයික් කරන්න. මෙම වීඩියෝ එක ඔබගේ හිතවතුන් අතරේ බෙදා හරින්න. ඔබේ ලග්නය ගැනත් මෙවැනි තොරතුරු ඉක්මනින් දැනගන්න කැමති නම් ලග්නය කමෙන්ට් එකෙන් දන්වන්න. ඉතින් එහෙනම් තවත් දවසක තවත් ලග්නයක් ගැන තවත් විස්තර අරගෙන එන්නම්. එතෙක් ඔබට ජය හා සතුට.